ලිබ්බැඳ ගිනි මොලවා කියලා යකාටද කරන්න පුළුවන් කියලා කියන්නකො එකම වෙලාවක ඒකට කැවිලි ಜಾති කනවා. හතරට ආහාර අනුභවය, කිරි ඉතිරි වීම, ඊට පස්සේ දැන් ඔය වැඩ ඇල්ලීම, ඊට පස්සේ ගනුදෙනු කිරීම, ඊට පැල සිටවීම ඔක්කොම එකට තියෙන්න පුළුවන් ද? එතකොට ඔබ කියන විදිහට විසිරලා නෑ ඒක වෙලා තියෙන්නේ අපේ ලිකරුවෝ ඉන්නවනේ. දැන් අපිට මුද්‍රණ කර්මාන්ත එනවනේ. ඈපාප්පුවාමගේ ලිත 1860 ගණන් වල ඉන්නේ පටන් ගන්නෙ. අපි පහුගිය කාලේ කොහොම ලිත් සියල්ලම අපි ආකවිස් වලින් තොරතුරු රැස් කරා. තොරතුරු රැස් කරේ මේ තියෙන ගැටලු ආරවුල් ටික ලියා ගන්න. ඒකේ තියෙනවා ඈපාප්පුවාමි ලිතේ තියෙනවා මේ ඒ නම පාවිච්චි කරන පුරෝගාමියා නේ. සතරම් පුරෝගාමි සාල වැඩ කොටසක් කරා. ඒකට අපේ ගෞරවය දෙනවා. තාමත් ඒ ලිත පවතිනවා. ඒ කැමති කෙනා ඒ ලිත ගන්න පුළුවන්. අපිට ඕනේ ලිත් මුද්‍රණය නවත්තන්න නෙමෙයි මේකේ තියෙන ගැටලු නිරාකරණය කරගන්න. ඒකේ තියෙනවා නොනගතේ ඒ කියන්නේ පැය 12මාරක් කියලා කියනවා. ඒ නොනගත කාලය අත්හැරලා වැඩ අලුත් අවුරුදු වැඩ. දැන් මේක දෙකට බෙදාගෙන තියෙනවා පූර්ව නොනගතේ අපර නොනගතේ කියලා. සම්පූර්ණ වැරදි. ඒක වෙන්නේ මුද්‍රණ වැරද්දකේ. 1973 ඔබ බලන්න ඈපාලිතේ තියෙනවා නොනගතේ සම්පූර්ණම පැය 12මාරම අත්හැරලා අවුරුද්ද ගැන තියෙන 1973 වැඩි ඈත නේ මේ සමීප පසු එකක් නෑ ඒක කියන්නේ ආගමික වතාවතලන්න පූර්ව අනිවාර්යයෙන් නොනගතේ නම් නොනගතේනේ ඒක දෙකට කැඩෙන. එතකොට නොනගතේ අසුබයි කියලා කියනවා. දැන් මෙහෙම කියන්නකො අලුත් පරම්පරාවේ චින්තනය හරි වෙනස්. ඒකවල මට පොඩක් විනාඩිය. නොනගතේ කියන්නේ නැකත් නැති වෙලාවද? නෑ එහෙම පොදු සම්මතයක් නේ ඒ වෙලාවෙත් නැකත් තියෙනවා කියලා කියනවා. ඒක පොදු සම්මතය. ඒක වරදක් නෑ හරි. ඔන්න පොදු සම්මතය. එතකොට චතුර මෙහෙම හිතන්නකො ඒ නොනගත කාලය අපි අතාරින්න ඕනේ. හැබැයි නොනගත කාලේ නොකා ඉන්න කියලා එහෙම සම්මතයක් නෑ. අපේ තිබුණා නේද ලිබ්බැඳ ගිනි මොලවා කියලා. ඇයි එළියේ తాවකාලික ලිපක් බඳිනවා ගෙදර ලිප නිමනවනේ. මොකද අපි දර දාලා ලිබ්බෝකේ උයාගත්ත කට්ටියනේ මේ අපිට ගෑස් ලිප් තිබුණේ නෑනේ. එතකොට මේ ඒ පරිසරය ඇතුලේ එළියේ අර తాවකාලික ලිප බැඳලා ගිනි දල්ලාගෙන තියෙනකොට ඒකේ දැන් වර්තමානයේ තේ කිවට ඒ කාලේ බෙලිමල් එහෙමනේ බොන්නේ. එතකොට කැවිලි ಜಾති කනවා. එළියේ කන්න පුළුවන් කී ඇතුලේ කන්න දුන්නේ නෑ. එහෙම දුන්නේ නැහැ. ඒකට ඒක ඇතුලේ ගැටලු තිබුණේ නැහැ. ඊට පස්සේ වෙන දේ තමයි මෙන්න මෙතනද ඔය ලිතේ ගැටලු ගොඩාක් එනවා. තෙල් වලම් වගේ දේවල් අයින් කරා වගේම තමයි ඔබ දන්නවද පුරාණේ තියෙනවා ඊටාම වැදගත් විශිෂ්ටම නැකත අවුරුද්දට වැඩිය මට වටින්නේ ඒක පෞද්ගලිකව රෝපණ නැකත. රෝපණ නැකත අතෑරියා. ඉතින් බලන්නකෝ දැන් ඒක 2017 එකතු වුණා මේ මෙතන ශාල මෙදිහත් වීමක් වුණා. ඒක හරිම වටිනවා ඒ වැඩේ. 2017 අපිත් හිටියනේ. ඔව්. ඉතින් ඒක කොහොම ඒකෙදී මේ චතුර වෙච්ච වටිනා දේ තමයි දැන් ඒව අතර අර ඔබ කියපු විදියට වැඩ ඇල්ලීම ආහාර අනුභවය හා ගනුදෙනු කිරීම යකාටද කරන්න පුළුවන් කියලා කියන්නකො එකම වෙලාවක. දැන් මේක හරිම අතාත්විකයිනේ. හේතුව තමයි මේ ලිප් ඒ කාලේ මුද්‍රණය කරේ අපි ටැබ්ලොයිඩ් කියලා කියන්නේ දැන් වගේ බ්‍රෝඩ් ෂීට් තිබුණේ නැහැ. ටැබ්ලොයිඩ් ප්‍රමාණයට මුද්‍රණය කරේ. එතකොට මුළු අවුරුද්දේ 365ක තියෙන එක එක නැකත් චාරිත්‍ර මේකට ගෙනත් දා ගන්න ඕනේ. පොය තොරතුරුද ඔක්කොම. කොටිම හුණන් ඇඟ වැටෙන පලාපලි තාම යනවනේ. විද්‍යාත්මක නම් ඕක අතාරිනවනේ. හරි. දැන් එච්චර විද්‍යාව නැහැනේ. අර මොකද හේතුව තමයි গুপ্ত භාවය. මේ ගූඪත්වයේ ගොඩනගන තරමට ප්‍රජාව දක්කන් යන්න පුළුවන්. ප්‍රජාව රවට්ටන්න පුළුවන්. අනිවාර්යයෙන්. මනුස්සා බය තජ්ජිතා. අනිවාර්යයෙන්. ඉතින් අරක ඒක